ඔයාලගෙත් තියෙනවද අවුරුදු ගාණක් කතා කරලා යන්නේ නැති ඩේ අවුට්? මේත් ඒ වගේ ඩේ අවුට් එකක් තමයි. හැබැයි අපි අන්තිමටම කොහොම හරි ගියා. එන්න අපිත් එක්ක යන්න. ඔයාලගෙත් තියෙනව නේද අවුරුදු බර ගාණක් කතා කරලා කට්ටිය එකතු කරගන්න try කරලා අන්තිමට මේ ආගන්න බැරි වෙච්ච ට්‍රිප් ඕන තරම්. අපිටත් එහෙම ට්‍රිප් ගොඩක් තියෙනවා. ඒත් අපි අන්තිමටම තීරණය කළා අපි කට්ටිය විතරක් මේ ට්‍රිප් එක යමු. ට්‍රිප් එක නෙමෙයි ඩේ අවුට් එක. ඩේ අවුට් එක යමු. පස්සේ ට්‍රිප් එකක් යමු. මොකද අපි එකපාරටම ට්‍රිප් එකක් යන ප්ලෑන් කරා කියලා අපිටත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපි කට්ටිය විතරක් ජැෆන යන කතා කරමු තියා. ඒක උන්නේත් නැහැ. ඉතින් අපි තීරණය කළා අපි මුල් මෙස්සෙත් එක විදියට අපි ඩේ අවුට් එකක් යමු කියලා. ඉතින් අපි තීරණය කරා ඇවෙන්ඩ්‍රා එකේ ඇවෙන්ඩ්‍රා ගාඩන් නිගම්බෝ හොටෙල් එකේ ඩේ අවුට් පැකේජ් එකට යන්න. අපි කට්ටිය තමයි ඉතින් අද අපේ ඩේ අවුට් එකට යන්නේ. අපේ මේ පොඩි කොල්ලෝ දෙන්න පුදුම එකතුයි. ඒ දෙන්න හරිය ආදරේ ඒ දෙන්නට දෙන්න. ඉතින් අපේ කිනා නම් ඇත්තටම එන්ජොයි කරන කවුරු හැම කෙනෙක් හිටියොත් විතරයි. පූල් එකකට බහලා යා එන්ජොයි කරන්නේ. කවුරු හිටියොත් විතරයි නැත්තම් යා ඔහේ ඉන්නවා. ඉතින් එයාට ඒක නිසා මං හිතුවා ඉතින් එයාගේ ආසම කෙනෙක් එක්ක මේ ගමන යන්නේ හොඳයි කියලා. තියත් අපිත් එක්ක අද යනවා. ඔන්න ඉතින් අපි ආව හොටෙල් එකට. මේ හොටෙල් එකේ මාරම ලස්සන වාහන වගේක් තියෙනවා. අපි මේ යන වෙලාවේ එකක්වත් තිබුණ නැහැ. හැබැයි අපි ගියාට පස්සේ හවස් වෙන්න ඒ වාහන ඔක්කොම ආවා. ඒ වුණාට අපිට ඒ වෙනකොට මගේ රංගිලගේවත් ෆෝන්ස් වල බැටරි නැහැ. ඉතින් ඒක නිසා ඒක මිස් වුණා. ඔයාලට මට කියන්න බැරි වුණානේ. මේ අපේ අනිත් චූටි ඇටරයාගේ නම තමයි දුල්න. අපේ ෆෙරාන් පුතාගේ දුල්න අයියයි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ හොටෙල් එකේ ලොබි ඒරියා එකට. ලොකු ඒරියා එකක් තියෙනවා. ලොබි ඒරියා එක තමයි සීටින් ඒරියා එකක් එක්ක. අපි දැන් මේ කොල්ලෝ දෙන්න දඟලනවා දුවනවා. ඒක අපිට මැනේජ් කරගන්න අමාරු නිසා අපි නාංගිවත් කියලා එතන තිබිච්ච සැටි අපි ආවත් කියලා තුන්දෙනාගේ ෆොටෝස් ටිකක් ගත්තා. නැත්තම් එතකොට හරි පොඩ්ඩක් එක තැන ඉන්නවනේ. එහෙම විතර තමයි එහෙම කරේ. ඒනට එක තැනක ඉන්නෙම නැහැ. ඒ දෙන්න හැම තැනම දුවන එදනට පූල් එක දැකලා නිකන් පිස්සු වගේ. අපේ සුපර්මෑන්ව ස්කූල් එකෙන් එකන් යනවනේ ස්විමින් වලට. ඉතින් එයා එක නිසා ස්විමින් පූල් එකට පොඩ්ඩක්වත් බය නැහැ. එයා හිතන් ඉන්නේ හරි ලොක්කා කියලා. නිසා බය නැතුව ස්විමින් පූල් එකේ කෙළවරටම යනවා. එයා පොඩි කාලේ යා කොහොමත් මම ස්විමින් පූල් එකට බැස්සාම එයාව අරගෙන යනවා. ඒ වුණාට මේ දැන් ඉස්සෙල්ලා වතුරට එයා බයයි, හරිම බයයි. දැන් නම් කිසිම දෙයක් නැහැ. එයා අපිට වැඩි හොඳට එයා ස්විමින් පූල් එකේ බහැලා ඉන්නවා. මේ පේනවනේ ලොක්කෝ දෙන්නා වගේ අපිටත් කලින් ඒගොල්ලෝ පූල් එකට බැහැගෙන. ඩීප් එක නැති නිසාම හොඳයි. අපේ චූටි කුකීට නම් ඉතින් කවදරත් වගේ හැමදාම එයාගේ ස්ට්‍රෝල් එකේ තමයි ඉන්න තියෙන්නේ. එයාට දැන් ඉතින් පූල් එකකට බහින්න බෑනේ. එයාට පූල් එකට බහින්න පුළුවන්. ඒක ඉතින් මාස 6ක්වත් පොඩ්ඩක් එයාව පරිස්සම් කරන්න වෙන නිසා මං චුට්ටක් ඉතින් එයාව පූල් එකට දැම්මේ නැහැ. මේ ඩේ අවුට් පැකේජ් එකට පූල් ඇක්සස් වලට අමතරව ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එකක් ලන්ච් එක ඒ වගේම ආෆ්ටර්නූන් ටී එකයි ස්වීට් කේක් කෑල්ලයි ඒ ඔක්කොම ටික ඉන්ක්ලූඩ් වෙනවා. ගිය ගමන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බ වුණා. මට ඒකේ ෆොටෝ එකක්වත් වීඩියෝ එකක් මොකුත්ම ගන්න බැරි වුණා. මොකද මාර්ම තිබ්බහින් හිටියේ. ඒක නිසා අපි හැමෝම මේක බීලා ඉවර කරා. අපිට පස්සේ ටිකක් වෙලා පූල් එකට බහලා ඉඳද්දි යාළුවා ඇවිල්ලා අපෙන් ලන්ච් එකට මොනවද ඕඩර් කරන්න කියලා ඇහුවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ලන්ච් මෙනු එකෙත් අපිට කැමති දෙයක් වේරියේෂන් 5ක් විතර තිබුණා අපිට සිලෙක්ට් කරන්න. චිකන්ද, ෆිෂ්ද, එතකොට නූඩල්ස්ද, රයිස්ද, තව නාසි කුරාන්ද, මොංගෝලියන් රයිස්ද මොනවද කියලා අපිට සිලෙක්ට් කරන්න තිබ්බා. අපිත් ඉතින් ඒවෙන් ජාති ටිකක් සිලෙක්ට් කරලා අපි ඉතින් ඕඩර් එක දැම්මා. එයා ලන්ච් එක සර්ව් කරගන්න ටිකක් වෙලා ගියා. හැබැයි කෑම හරිම රහයි. බබාලා දෙන්න වුණත් හරිම ආසාවෙන් කෑවා.
අපි ඉතින් තව චුට්ටක් වෙලා ලන්ච් එකෙන් පස්සේ පූල් එකට බහැලා ඉඳලා ටී එකත් බීලම තව ෆොටෝස් ටිකකුත් අරගෙන අපේ ඩේ අවුට් එක ඉවරලා අපි ගෙදර ආවා. ෆොටෝස් තිබුණාට අපේ කොල්ලෝ දෙන්නගේ නම් ෆොටෝස් නැහැ. මොකද ඒ දෙන්න පුදුම විදිහට දැඟලුවේ. ඉතින් ඒ දෙන්න පස්සේ අපි දුවන රැඩිය හොඳයි කියලා මේ අපි ෆොටෝ ගන්න කියලා හිතලා අපි කරපටි ෆොටෝස් ගත්තා. ඉතින් ඒක නිසා ඒ දෙන්න ෆොටෝස් වල නැහැ ලොකුවට. අපි කට්ටිය තමයි ෆොටෝස් වල ඉන්නේ. ඇත්තටම හරිම රිලැක්ස් එකේ ගෙවිච්ච දවසක්. හරිම සතුටින් ගෙවන දවසක්. I think තව ට්‍රිප් එකකින් හරි ඩේ අවුට් එකකින් හරි අපි කට්ටියත් එක්ක එකතු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.